සත්හටවන ගාව දුකට වේදානං ඉංගනදුරු දුර ලනලින්දානං සිත්‍රසොසින් නිදානං ඕ මදස් මාතර ගුරුසියා ඔය ඇත්තන්ට කරුණු වහදර පහංකම ගැන අපේ සංස්කෘතිය ගැන කතාන්තර උදේ පා මම ඉතින් අර ලොක්කටිය සීතු දර්ශනා හතුන කීවරේ යාත් මහත්තයාගේ දුරට ගෙනාවල ඔය වඩසටහන යටි ඊළඟ ගෙව්වට සටහනක ඇති ඒ විස්තර දීලා ෆොටෝ එහෙම බලන්න හොඳේ. ඉතින් මමත් මේ උදේ පාන්දර නමෝ ඉතින් ඕම් ඉතින් ජලකනට ඉතින් කඩක් කරගන්න එපාය. ඒ නිසා මම ගිහින් කටුඩු කීවරේට අත ගහලා ආවා ඕන්න. එහෙමනම් ඉතින් අද ඉතින් මං හිතන්නේ අනකොට ඒ පුංචි ළමයි අනේ අම්මේ ඔයාගේ සිටි අම්මගේ අඳන්න පටන් ගත්ත මේ දරුවා ඉලෝවේසියක් නැතුව බලනකොට දරුවන් ගැනක සේරෝ රතු විවිලි යමින්දා අනේ අම්මේ සාන්දුකේ මම ඉතින් කල්පනා කළා ඒ සම්බන්ධයෙන් කුඩි කට්ටිය කියන්නේ රතු විවිලි ගෙඩියනවනේ ඒ වට බෙහෙතක් කියලා දෙන්න ඕම අහගන්න සත්මල් පොට්ටු අරගෙන කඳ මින්සොඩින පිටවටේ කොළුයුටයෙන් අඹලද හිතට රසය විට ගෑවෙන් වේතුන අපිට ගුණ පෙනේ වෙඩ අඩුරු දනවනෝ සත්මල් කකුළු තියෙන්නේ ඒ කකුළු ටිකක් අරගෙන චිත්ත වැටකොළු චිත්ත නුනක් ඕන වැටකොළු වැඩේ කොළ ටිකක් අරගෙන ඒ ඉස්ම අඹරලා ඒ දඩුවගේ ඇඟේ ගවන්න විස දෙයක් නෙවෙයිනේ වේල් තුනෙන් සුවපත් වෙන්නේ බලන්න ඉතින් මගේ හිසකේ දැන් සුදු වෙලා ඉතින් මේ පවණක් උදවිය අනේ අපේ නානාකාර ඔය අපේ ගෑනු ළමිස්සෝ වයසට ගියපු කට්ටිය කොන්ජේ ඉදුවනේ ඕක ඉතින් නවත්ත ගන්න රටේ දෙති ෂැම්පූද කියයිද අරව කියයිද මේව කියයිද ගාලා මල යුද්ධයයි ඔයව තනින් තව පාට වෙලා අනිත් දුක්ඛේ මේ ශරීරයට කරන විගණමක් මේ කෙස් තුඩු වෙනකොට ඒව නවත්තන්න කරන මේ සිංහල මෙහෙත් වල තියෙනවා අප්පා ඔන්න එහෙනම් අහගන්න මම වේටක් කියන්නම් ටිකක් වෙලා යාවිදි ෂැම්පූ වලට මාසෙට යන ඊටමට වැඩි හොඳ නැටේ ඔය ෂැම්පූ මේව ගාවම බුදු අප්පච්චියේ කොණ්ඩෙට නේ පොලිසිය තව වගේ ලබ පාට වෙලා ඒක නිසා ඔන්න මම කියනවා ඒකට කෙලක් කියනවා දරුවන්ට ඉතින් මේක මෙහෙම ඒක තියෙන්නේ මුකිනි වැන්නේ මුකිනි වැන්නේ ඔය අයගන්නේ මොකද වැන්නේ කොළ වලට ගොතු කොළ අමුනෙල්ලි සතුරුණු කිකිරිඳියා ඇවරිය සුදු හඳුන් එක ප්‍රමාණයට ගන්න ඒ කියන්නේ 500ක් ග්‍රෑම් 500ක් අරගන්න අරගෙන ඒව කොටලා මිදි ගන්න ඕන මිදි කළා ඒ ඉස අරගෙන කලතෙල් බෝතල් වාගයක් මොකක්ද කලතෙල් බෝතල් වාගයක් කොට ඒක කවලම් කරා කවලම් කරලා පොල් ගෙඩි පහක කිරි ඒකට දාන්න මඩ ගින්න තියලා ඒක ඒ මේට මඩ ගින්න තියලා හරි ගස්ස ගන්න මඩ ගින්න කියලා දන්නවනේ ගින්දර අඩු වෙයි ඒ උනාට නිසි කඩමට ආවට පස්සේ පෙරා ගන්න ඕන පෙරාගෙන ඉවර වෙලා කරන්න තියෙනවා තව වැඩක් ඉන්නාට පස්සේ දින 7ක් දවසට පැය 5 ගානේ අවුවේ කකාරවන්න අවුවේ කකාරවල බෝතලයකට දාලා පාවිච්චි කරන්න බලන්නකෝ ඉතින් වේට් එක ගන්නේ කියනවනේ ඒක හින්න මේ දැනුල විශ්ව ගාන්නේ නැහැ ඒ උනාට ශරීරයට මොකක් වෙන්නේ නැහැ ඒ වගේම බොහෝ ගුණදායක අස්පෙඩියේ හරියනවා කොණ්ඩ ඕන්නේකට තියෙනවා ඒක නම් පුතේ ඕන අද විලසියා අද ඔය අතන්ට මාතල ගුරුසී ඔන්න හොඳ වැඩගත්
පණිවිඩ දෙකක් දුන්නේ අවසාන වශයෙන් අපේ මේ කොල්ලෝ මිත්තෝ බලාගෙන ඉන්න බුදු සී එනකම් කතාන්දරයක් කියලා දෙන්න. මං හදන්නේ ඕන් අපේ ගමේ නම තමයි පුහුල් වැල්ල. මොකද්ද පුහුල් වැල්ල. පුහුල් වැල්ල ගම හැදුන හැටි මන් දැන් මේ මොහොතේ තමයි කියලා දෙන්න හදන්නේ. ඉස්තර ඉන්දියාවේ හිටිය ආණ්ඩි කියලා ජාතියක්. ඔය රාජසිංහ රජුව ඔය ආණ්ඩි ලංකාවට ගෙනාවා බුදුකම් කරන්න. මතුරාන්න. ඉතින් මේ ආණ්ඩි මොකද්ද කරන්නේ? නටුවෙක් දාගෙන මතුර ගුරුකම් කර මුණු ගෙඩියක් හොල්ල ගෙයින්ගෙට යනවා. එක ආණ්ඩියක් ආවා මේ කිරින්ට පුහුල් යන්නේ. හැබැයි ඒ ඕඩි ආවේ නිකන් නෙවෙයි නිදන් වඩුලකුත් අරගෙන. නිදන් වඩුලක් කියන්නේ මොකද්ද? පළන රජවරු සිටිවරු හංගපු වස්තුව කියන්නේ. ඉතින් ඒ පුද්ගලයා දැනගත්ත කිරින්ට පුහුල් ඇල්ලේ ඔය බටඩොලේ කියලා කියනවා වොනක් අය නාන දොලේ කියලා කියනවා වොනක් අය. ඔය එකටනක් හරි වෙච්චාවේ ඕකේ සත්තරම් පුහුල් ගෙඩි 7 ඔන්න විච්ච දෙයි තියෙන්නේ. ඕක ගන්න තමයි මේ යෝධිය ආවේ. ඕකට තුන්කුළු දුර විල්ලක් දෙන්නවා. ඉතින් ඒ ආණ්ඩිය තුන්කුළු දුර. මේ යෝධිය මොකක්ද දන්නවද කොල්ලේ? ආණ්ඩිය පදිංචි වුණා දැන් ඔය ආණ්ඩිය වට කියලා දැන් ආණ්ඩිය වට කියන්නේ ආණ්ඩිය හිටමු දැන්. පොඩට හැට කනට ගෙන්න පොලිසිය ගැටිසිය බලනකොට කේන්දරයේ මූට අහු වුණා මේ යෝධියට මෙයාට තුන්කුළු දුර කියලා. කොහොම පුතේ ඉන්නකොට මේ දෙන්න එක්කහමු වෙලා දීග ගිහිල්ලා දරුවෙකුත් හැදිච්චි. ඔන්න තුන්කුළු දුර පුතෙක් හැදුනා. මේ ආණ්ඩියට පුතා බැලුවෝ නාවක් නෑ වස්තුව ගන්න නෝයි. මෙයා මොකද්ද කොලේ දරුවන්ට අවුරුදු 7ක් ගත වෙනකොට ඒ නිදන් සීන ස්ථානයට ගිහිල්ලා ඉස්සෙල්ලා තටුවක් තියලා ආවා. පස්සේ පුතාට කතා කළා. පුතේ යම්වන් ඔබට ඔඩක් වෙන්න යන්න කියලා එක්ක ගිහිල්ලා මතුරුනකොට ගල් වල ඇදිච්චි. ඒකේ පුහුල් ගෙඩි රත්තරන් පාටික දරුවා කියන බරකට තාත්තේ අන්න පුහුල් රත්තරන් පුහුල් අනේ පුතේ එකක් හදාගෙන වලින් ගිහුවා. ඉතින් මේ ගල්ඩෝල් ඇතුළට වැහලා එකක් කඩලා ඇතුළේ නම් තාත්තට දුන්නා. තාත්තයි රත්තරන් පුහුල් ගත්ත විතරයි දොර වහපි. අනේ මෙහෙමත් අප්පුතිලා අදත් ඒ වගේ ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉක්මනට මේ ගමේ හිටියේ නෑ මේ උණ්ඩ. අර රත්තරන් පුහුල් ගෙඩි අරගෙන ගිහිල්ලා තියෙනවා වරු සායම හැන්දෑවේ කපුගඟ පැත්තට උඩිනුවා. කපුගඟ පැත්තට ගිහිල්ලා හැන්දෑවේ ගෙදරක නවාතන් ගත්තා. එළිය ස්ටෝප්ුවේ මෙහාට නවාතන් දුන්නා. කාටේ අර ආජි ගුඩාට. මේ ලොච්චල් කිතර රත්තරන් වට්ටක්කේ ඔලබු ඇතුළු. මේක එළියට අරගෙන මොකද්ද කොලේ එක තුන පොළවක් ගෙදරක් තියන්නේ. පොළවේ ගහක් යන පුහු ගෙඩි රත්තරන් පුහු කෑලි මැණි ඇතුළු. ඊසි වෙලා ගියා. ඉක්මනට මේ යෝධිය මොකද්ද කොලේ අර නන්නේ ටික ඔයගොල්ලෝ දාගෙන අර අත්ලං කැලි ටිකයි ගියායල්. මෙතන ඉන්නුනේ සුදේ බලාපි දෙයියනේ කොටහයි අරන් ගිහිල්ලා තියෙන්නේ. යන්නේ කුයි රත්තරන් කැලි ඒකයි. අදත් ඒ ප්‍රදේශයේ ඒ ගෙදර කියන්නේ සුවම් පටිරන ගෙදර කියලා. සුවම් කියන්නේ රත්තරන් පුතේ පුහුල් වැල්ල හැදිච්ච හැටි තව ගෙඩි 6ක් තියෙනවා. ඔය ඉතින් මන් දන්නේ නැහැ ජනප්‍රවාදී සඳහන් වෙන්නේ. ඉතින් එහෙම කියලා කතාව කුක්කිවනේ. සීයා ඉතින් දැන් පින්නහම් කොන්න වෙලාවේ ඔය අත්තන්ගේ යන්න සමුවරන් යන්න හදන වෙලාවේ පුතාලට මම එකක් කියලා. මේ මන්ටල සාහිත්‍ය මම විකුණන්නේ නැහැ. අවුරුදු 45ක් ඉගෙන ගත්ත දේවල් රටේ පුංචි දරුවන්ට වැඩි හිටියන්ට දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක Facebook එකේ කරනවා මේක YouTube එකේ කරනවා. ඒ නිසා ඊව බලලා මට ලයික් කරලා මාව හඹා ගිහිල්ලා ෆලෝ කරලා මට ඔයාලගේ සහයෝගය දුන්නොත් ඒක රටට යාටිට කරන දෙයක්. ඉතින් එහෙනම් ඉංග්‍රීසිය ආයෝ වංශිය අනිත් දවසේ උඩ කටාන්තරයක් අරන් එන්නම් මං ගියා.